ඔන්න මම අද තෙමෝ අන්බොක්සින් වීඩියෝ එකක් ඔයාලත් එක්ක අරන් ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම වෙල්කම් බෑක් මයි YouTube channel. ඉතින් ඔයාලා කොහොමද සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද? හරි. මේ තමයි මගේ පැකේජ් එක. මේක මම දැන්නේ මට ෆ්‍රී අයිටම් එකක් හම්බුණා. ඉතින් මම ඕඩර් එකක් දැම්මා. හැබැයි මේ ඕඩර් එක ටිකක් ලොකු වැඩි නිසා එයාලා පැකේජ් දෙකකට කඩලා තමයි එවලා තියෙන්නේ. ඉතින් මගේ එක පැකේජ් එකයි ආවේ. අනිත් එක ආව ගමන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ පැකේජ් එක ආවේ Skynet through. එතකොට අනිත් පැකේජ් එක එන්නේ CPEX. මේ මගේ තුන්වෙනි පැකේජ් එක. පළවෙනි පැකේජ් දෙකම ඔයාලට බලන්න පුළුවන්. මගේ channel එකේ තියෙනවා. ඒ පැකේජ් දෙකම ආවේ Skynet. හැබැයි මේ පැකේජ් එක Skynet වලට දාලා තියෙන 8ක් වගේ. තව items 10ක් එන්න තියෙනවා CPEX එකේ. හරි. අපි වැඩි කතා නැතුව මේක unbox කරමු. මේක ආවේ හැබැයි ඊයේ. අපි බලමු. මුලින්ම තියෙනවා මේක දැම්මේ මගේ චූටි බබාට. මේකේ මේ තියෙන්නේ එක මේකේ තියෙන්නේ එළවලු ශාද ටිකක්. මේකේ තියෙනවා මිනිස්සු. මේකේ තියෙන්නේ numbers. මේක කිව්වා. මේකේ තියෙන්නේ කුමි සතු. ඔන්න ඔහම රූප ටිකක් තමයි තියෙන්නේ. මේක උනේ රුපියල් 707යි. බැටරි එකක් දාන්න තියෙනවා. හරි. මේක ඊට පස්සේ මේ කියන්නේ පොඩි බ්‍රා එකක්. මේක ස්ට්‍රැප්ලස් එකක්. මම දැක්කා තෙමු එකේ මේක තියෙනවා. ඉතින් මම ඒකකුත් ඕඩර් කරා. ඒක මෙන්න මෙහෙම තියෙන්නේ. ඒකේ තියෙනවා. ඒකේ ඩිස්ක්‍රිප්ෂන්ස් බලන්න. යාලගේ කට්ටිය අරගත් ඒවායි රිවිව්ස් බලන්න. දැන් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා no padding කියලා. මේකේ ප්‍රයිස් එක උනේ 782. මම ඊට පස්සේ ගන්නක ඉයර්ෆෝන් කලර්ස් ගොඩක් තිබ්බා. කලර්ස් 8ක් විතර තිබ්බා. මම දැම්මේ ඩීප් බ්ලූ කියන එක. මේක උනේ 317යි. සවුන්ඩ් හොඳයි. ඒක මම ඕඩර් කරේ මට නෙමෙයි හස්බන්ඩ්ට. ඒකේ හොඳට සවුන්ඩ් ඇහෙනවා. ඊට පස්සේ මේකත් හස්බන්ඩ්ට. මේක තියෙන වොච් එක. මේක තමයි වොච් එක. හැබැයි මන් දන්නේ මේක අතට දැම්මම මෙහෙම අර චුට්ටක් නැමෙනවනේ. නැමෙන තැන් වලින් මේක පස්සේ ඩැමේජ් වෙයිද දන්නේ නැහැ. හැබැයි දැන් 584කට වොච් එකක් ගන්න එක ටිකක් අමාරු නිසා මං හිතනවා ඒ ප්‍රයිස් එකට මේ වොච් එක වර්ත් කියලා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම අයිටම්ස් ටිකක් දැම්මා. බ්‍රයිට් ස්ට්‍රැප්ස් තියෙනවානේ. ඊට පැත්තෙන් අපිට ඒක පේන්නේ නැති වෙන්න ඕනේ නම් අපි අඳින ඇඳුමට ඒක පොඩ්ඩක් චේන්ජ් කරගන්න ඕනේ නම් මේ ස්ට්‍රැප් එක මෙහෙම පිටිපස්සෙන් එකතු කරලා මෙන්න මේ වගේ. ඒක කලර්ස් තියෙනවා. ට්‍රාන්ස්පරන්ට් තියෙනවා, වයිට් තියෙනවා, ෆ්ලෑෂ් කලර් එකක් වගේ තියෙනවා, බ්ලැක් තියෙනවා. දැන් මේ කරන්නේ ස්ට්‍රැප් එක මේකේ ඔයාලට පේනවා ඇති. දැන් මෙහෙම. එතකොට අර ස්ට්‍රැප් එක මේ දෙක එකට අඟට අරගෙන පිටිපස්සෙන් මේ කෑල්ල ඇතුළට තමයි දාන්න තියෙන්නේ. මං ඒක 263ක් උනේ. මම ඒ හින්දා ඒකේ 4ක් එනවා. ඊළඟට මේක
මේක පොඩි පර්ස් එකක් වගේ චුටි බෑග් එකක්. මේක මැටීරියල් අවුලක් නෑ. 707ක් නේ ඉවත් නේද? එහෙනම් මේක පොඩි පටියක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මම මගේ දෝණියට දාපු එකක්. එයාට මම ස්පූන් එකකුයි ෆෝක් එකකුයි දැම්මා. ඒ දෙක තමයි මේ ඇවිත් තියෙන්නේ. මේ දෙකම උනේ 485යි. ඊට පස්සේ මම දැම්මේ මෙන්න මල්ටිපර්පස් ක්ලීනින් ස්පොන්ජ් එක. මේකේ 10ක් තියෙනවා ස්පොන්ජ්. ඒක පේනවා මේ පේනවද ළමයි? අර මෙහි තියෙනවම තමයි. හැබැයි මම මේක ගත්තේ රුපියල් 300 ගානකට. ඉතින් ඒ හින්දා තමයි මම මේ 10ම දැම්මේ. මේ 10ම ඒ ගානට හම්බුනේ. ඉතින් ඒ හින්දා තමයි මම දැම්මේ. අයිටම්ස් 8යි තිබ්බේ. මම අනිත් ඕඩර් එක ආවට පස්සේ ඒ අයිටම්ස් එතන 10ක් තියෙනවා. ඒ අයිටම්ස් 10 මම මේකට මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම්. ඒක එයිද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මැසේජ් එකක් ආවා. ටයිම් පීරියඩ් එක දාලා මේ ටයිම් පීරියඩ් එකේ කස්ටම් ක්ලියරන්ස් වෙච්ච අයිටම් එකක් නම් පැකේජ් එකක් නම් ඔයාගේ පැකේජ් එක ඔයාට within 4 days අයිටම්ස් ටික හම්බ වෙනවා කියලා. වෙලාවට මගේ ඒ කියලා තියෙන පීරියඩ් එක ඇතුලේ තමයි කස්ටම් ක්ලියරන්ස් වෙලා තියෙන්නේ. ඒ නිසා මම එක්ස්පෙක්ට් කරනවා එන මේ දවස් 4 ඇතුළත මට පැකේජ් එක එයි කියලා. එහෙම આવොත් මම මේ වීඩියෝ එකටම ඒ පැකේජ් එකත් ඇඩ් කරන්නම්. එහෙනම් අදට මම ගිහින් එන්නම් ළමයි. බයි.